ඔබේ ගරු ලයන් පෙන්ශ්‍රී ඇමතුමනි, ඒ වගේම මේ වැඩසටහන හඳුන්වා දීම සඳහා මූලිකව කටයුතු කරපු ආචාර්ය සිල්වර්ධන මහතා, ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ අපත් සමග තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ කටයුතු කළ දිලන්ත විතානගේ මහතා ඇතුළු මේ අවස්ථාවට සම්බන්ධ වී සිටින සියලු දෙනාගේ නමස්කාරය. විශේෂයෙන්ම ජාවා තාක්ෂණය මුදුකාගේ ක්ෂේත්‍රය තුළ ලංකාවට හඳුන්වා දෙමින් ප්‍රචලිත කිරීම සඳහා ආචාර්ය සිල්වර්ධන මහතා විශාල මෙහෙවරක් පසුගිය කාලයේ තුල කළා. විවිධ ආයතන මේ ක්ෂේත්‍රය හා සම්බන්ධ වූ අනිකුත් සම්ප්‍රදායකින් සහභාගී කරගෙන මෙම ප්‍රදර්ශනය පැවැත්වීම මම හිතනවා මේ වැඩසටහනේ තවත් එක් කඩේමක් එහෙම නැත්නම් සංදිස්ථානයක් හැටියට. විශේෂයෙන්ම අපේ රටේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය 1980 දශකයේ මෙපිට තමයි ප්‍රමාණිකව වර්ධනය වෙන්න පටන් ගත්තේ. අද බොහෝ වෙලාවට මේ තාක්ෂණය පෞද්ගලික අංශය තමයි මේකේ මූලාරම්භය ඇත්තේ. නමුත් අද අධ්‍යාපන අමාත්‍යාංශයේ සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා තාක්ෂණික විෂයක් හැටියට තොරතුරු හා සංනිවේදන තාක්ෂණය විෂයට පසුගිය වසරේ 30000 දරුවන් පෙනී සිටිනවා. දැන් 2009 අගෝස්තු මාසයේ ඉඳලා උසස් පෙළ විභාගයට තොරතුරු හා සංනිවේදන තාක්ෂණය විෂයක් හැටියට හඳුන්වා දෙන්න මේ වෙනුවෙන් කටයුතු කරලා තියෙනවා. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙන දරුවන්ට අගෝස්තු මාසයේ ආරම්භ වෙන උසස් පෙළ පාඨමාලාවේදී තොරතුරු හා සංනිවේදන තාක්ෂණය විෂයක් හැටියට ලබා ගැනීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අපි කටයුතු කළා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට දිවයින පුරා පළාත් මධ්‍යස්ථාන 8ක් ඊළඟට කම්පියුටර් ලර්නින් සෙන්ටර් CAC මධ්‍යස්ථාන 100ක් ඒ විට අවුරුදු 15කට පමණ පෙර ආරම්භ කළේ. පාසල් පද්ධතිය තුළ පරිගණක විද්‍යාගාර 3440ක් දැනට අපි සකස් කරලා තිනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරුන් 60000ක් දැනට මූලික පුහුණුවක් ලබා දෙලා තියෙනවා. අපේ ඉලක්කය අතිගරු ජනාධිපතිතුමා විසින් 2009 වර්ෂයේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයත් ඉංග්‍රීසි භාෂාවත් පිළිබඳ වර්ෂයේ හැටියට නම් කරලා තියෙනවා. ඒ නිසා අපි අධ්‍යාපන අමාත්‍යාංශය තුලින් මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම සඳහා අපි මේ වසරේ මැද භාගයේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරු 1,50,000 තොරතුරු හා සංනිවේදන තාක්ෂණය පිළිබඳව එකවර පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් දැන් අපි සංවිධානය කරගෙන යනවා. එයින් පස්සේ වැඩිදුර පුහුණු ලබා ගන්න අවශ්‍ය අයට ඒ සඳහා දීර්ඝකාලීන පාඨමාලා ලබා දීමේ වැඩපිළිවෙලක් දැන් සංවිධානය කරලා තිබෙනවා. ඒ වගේම විද්‍යාපීඨ 17න් එක විද්‍යාපීඨයක් රුවන්පුර විද්‍යාපීඨයේ සම්පූර්ණයෙන් තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ගුරුවරුන් බිහි කරන පීඨයක් බවට අපි මේ අවුරුද්දේ පරිවර්තනය කළා දිනවා. මාර්තු මාසයේ අපි ආරම්භ කරන පරිගණක විද්‍යාගාර 6ක් ඉන්ටරැක්ටිව් වයිට් බෝඩ්ස් සහ නවීන තාක්ෂණයත් සමග එකම ජාලයකට සම්බන්ධ කරලා රුවන්පුර පීඨය එකවර ගුරුවරු 300ක් පුහුණු කරන්න පුළුවන් 3 අවුරුදු පාඨමාලාව ලබා දෙනවා. එතකොට අපිට මේ ක්ෂේත්‍රයටම බිහි වෙන ගුරුවරු නිසා විෂය පිළිබඳව ඉගෙනීමට අපිට අඛණ්ඩව බිහි කරන්න පුළුවන්. ඊට අමතරව තොරතුරු හා සංනිවේදන තාක්ෂණයත් ඉංග්‍රීසි භාෂාවත් අනිකුත් විද්‍යාපීඨ 16න් බිහිවන ඕනෑම විෂයක් උගන්වන ගුරුවරේ අනිවාර්යයෙන්ම විෂයන් දෙක දත යුතු වෙනවා. ඒ නිසා එවැනි වැඩපිළිවෙලක් විශේෂයෙන්ම තොරතුරු හා සංනිවේදන තාක්ෂණය පිළිබඳ වසර ඉංග්‍රීසි භාෂාව පිළිබඳ වසර හැටියට හඳුන්වා දෙන මේ වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන අවස්ථාවේදී ආචාර්ය සිල්වර්ධන මහතා ඊළඟ විතානගේ මහතා ඇතුළු මේ පිරිස සම්බන්ධ වෙලා ජාවා තාක්ෂණය වගේ බුදුපාම නිෂ්පාදනය කිරීම ප්‍රචලිත කිරීම සඳහා මේ ප්‍රදර්ශනය සංවිධානය කිරීම පිළිබඳව අපේ සම්පූර්ණ සහයෝගය ලබා දීලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට. පාසල් පද්ධතිය තුළ මේ ප්‍රදර්ශනය ප්‍රචාරය කිරීම, තවදුරටත් ඉදිරි වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම. ඒ නිසා මේ ප්‍රදර්ශනය තුළින් අපේ රටේ දරුවන් විශේෂයෙන් තරුණ පරපුරට ඒ ජාවා තාක්ෂණය පිළිබඳව
වැඩිදුර අවබෝධයක් ලබා ගැනීම සඳහා මේ තාක්ෂණය ඔස්සේ තමන් ලබා ගන්න දැනුමෙන් නිර්මාණයෙන් බිහි කර ගැනීම සඳහා අවස්ථාවක් උදා වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් සුළු දනන සුබ ප්‍රාර්ථනා කරමින් මගේ වචන සම්පූර්ණ වේ සිටිනවා.